උත්සව කෑම මේසයට දානි ගෙවල් වලට මෙලෙකට කිරි රසට කජු මාළුවක් උයන විදිය මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නම්. ගෙදරදීම හරිම ඉක්මනින් ඉතා රසවත් කජු කරියක් හදන විදිය මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම්. මේ රසවත් කජු මාළුව උයන විදිය බලලා කැමති නම් ලයික් එකක් දාන්න. මුලින්ම අමු කජු කිලෝ 2ක් විතර ගන්න. ඉන්පසුව මන්නයක් භාවිතයෙන් කපා ගන්න. සමහර අයට නම් කජු කිරි ඇලර්ජි. ඒ නිසා ග්ලව්ස් දෙකක් භාවිතා කර කජු කපා ගන්න. මේ තියෙන්නේ අපි දැන් කපාගත් කජු ටික. පොඩි පිහියක් භාවිතා කර කජු පොත්තෙන් මදේ වෙන් කර ගන්න. වීඩියෝ එකේ පෙනෙන ආකාරයට මදේ වෙන් කර ගන්න. කජු මද ටික වළඳ කර දමා ගන්න. කජු කියන්නේ කොලෙස්ටරෝල් අඩු ආහාරයකි. ඒ වගේම හෘද සෞඛ්‍යයටත් ඉතාම හොඳයි. අපි දැන් කජු ටික කපලා ඉවරයි. කජු ටික හොදන්න කරන්න දැම්මම අවශ්‍ය නැත. මුලින්ම අපි කපාගත් කජු මද ටිකට කහ ස්වල්පයක් යොදා ගන්න. කජු ටික තැම්බීම සඳහා මුට්ටියට වතුර ටිකක් දමා ගන්න. කජු මුට්ටිය ලිපෙන් තබා ගින්දර දමා ගන්න. කජු ටික තැම්බෙන තුරු කජු කරියට අවශ්‍ය මිටි කිරි ටික ලැහැත්ති කරගමු. දැන් අපේ කජු කරිය ටිකෙන් ටික තැම්බෙන ගමන් මේ විනාඩි 5කට පසු ඔහොම ටිකෙන් ටික තැම්බෙන ගමන් තමයි දැන් තියෙන්නේ. තැම්බිලාද කියලා බලන්න එකක් පොඩි කරලා බලන්න පුළුවන්. දැන් විනාඩි 20කට පසු තැම්බිලා ඇති. ලිපෙන් බාගෙන වතුර පෙරාප් වෙන භාජනයකට දාගන්න.
දැන් තැම්බිච්ච කජු වල පොතු ලේසියෙන් අරගන්න පුළුවන්. දැන් අපි පොතු ටික ගලවගෙන ඉවරයි. මේ තියෙන්නේ සිබිඩි ගලවගත් කජු කජු ටිකයි. සිබිඩි ගලවගත් කජු ටික අපි හොඳින් සෝදා ගමු. සෝදාගත් කජු ටිකට කහ කුඩු ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් දමා ගන්න. තව උළුහාල් ස්වල්පයක් දමා ගන්න. අම්මු මිරිස් ටිකක් කපාගෙන කජු ටිකට එකතු කරගන්න. තවද ලුණු ටිකකුත් එකතු කරගන්න. හරි දැන් හොඳින් කලවම් කරගන්න. හරි දැන් මිටි කිරි ටික එකතු කරගන්න. දැන් තියෙන්නේ කජු ටික ලිපෙන් තියාගන්නයි. විනාඩි 15ක් පමණ කජු ටික තැම්බෙන්න තියන්න. අවශ්‍ය නම් කජු එකට කරෝල ටිකකුත් දමා ගන්න පුළුවන්. නැවතත් කජු එක තැම්බෙන්න තබන්න. මේ විනාඩි 10කට පසු කජු එකට පොල් තෙල් ටිකක් එකතු කරගන්න. දැන් හැඳිගා ගන්න. හරි දැන් කජු වෑංජනය හදලා ඉවරයි.